Hi, welcome to our candle house. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ජිප්සන් ගැන. ජිප්සන් කියලා කියන්නේ මොනවද? ජිප්සන් වල කෙමිකල් නම් මොනවද? හරි, ඊට ඉස්සෙල්ලා අපි බලමු ජිප්සන් වලට දාන කලර්ස් මොනවද කියලා. ජිප්සන් වලට සාමාන්‍යයෙන් ජිප්සන් හොඳට දිය වෙන්න නම් කලර් ලික්විඩ් එක පාවිච්චි කරන්න ඕන same to candle. කැන්ඩල් එක සමානයි. මොකද ලික්විඩ් එක දැම්මම හොඳට දිය වෙන්න බලනවා. සාමාන්‍යයෙන් අපෙන් මේ විදිහට 10 ml බොටල් ගන්න පුළුවන් ඔයාලට රුපියල් 400ක් වගේ වෙන්නේ ප්‍රයිස් එක. නෝර් කැන්ඩල් හවුස් WhatsApp page මේ ටික මැසේජ් එකක් දාලා ඔයාලට ගන්න පුළුවන්. හරි. එතකොට අපි බලමු මොනවද මේ ජිප්සන් කියලා කියන්නේ කියලා. ජිප්සන් ප්ලාස්ටර් ඔෆ් පැරිස් කියලා වර්ග දෙකක් තියෙනවා කියලා ඔයාලා අහලා ඇති. ජිප්සන් කියලා කියන්නේ කැල්සියම් සල්ෆේට් එක්ක ජල අණු දෙකක් එකතු වෙලා හැදෙන රසායනික සංයෝගයක්. ජිප්සන් වල ඩියුරබිලිටි එක වැඩි ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලට වැඩිය. ජිප්සන් කියන්නේ සුදු පාට කුඩු විශේෂයක්. මේක කෙමිකල් එකක්. එතකොට ජිප්සන් වලින් හදන පොට් වල අර ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලට වැඩිය හොඳ ෂයිනි ගතියක් තියෙනවා. අපි ජිප්සන් වලට වතුර දාන්නේ ජිප්සන් කොටස් දෙකකට වතුර කොටස් එකක් විදිහට. ජිප්සන් කොටස් දෙකකට වතුර කොටස් එකක් විදිහට. අපි ඉස්සෙල්ලාම මේ විදිහට ජිප්සනුයි වතුරයි වෙන වෙනම මැනගෙන ඉමු. එතකොට අපි මැනගෙන ඉන්නකොට ජිප්සන් මතක නෑ මෙතන ගත්ත ප්‍රමාණය. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ජිප්සන් ග්‍රෑම් 200ක් ගත්තොත් වතුර ග්‍රෑම් 100ක් විදිහට තමයි අපි ගන්නෙ. හරි. එතකොට ඊළඟට අපි වතුර එක මැනගෙන ඉමු. එතකොට අපිට ලේසි මේ විදිහට ටෙයා කරලා ගන්නත් පුළුවන්. හරි. අපි වතුර ටික මැනගෙන 59ක් තියෙනවා. ඊට පස්සේ අපි වතුර ටික අයින් කරලා වතුර ග්‍රෑම් ඒ අවශ්‍ය ප්‍රමාණය දාගමු. ජිප්සන් වලින් භාගයක් තමයි වතුර දාගන්නේ. හරි. 270ක් තියෙන්න ඇති. එතකොට අපි සාමාන්‍යයෙන් 240ක් තිබිලා තියෙනවා ජිප්සන් වල බර. එතකොට අපි වතුර 120යි ගන්නෙ. එතකොට අපි ජිප්සන් එකටද වතුර දාලා කලවම් කරන්නේ. නැත්තම් වතුර එකටද ජිප්සන් දාලා කලවම් කරන්නේ. අපිට ඔක ලොකු ප්‍රශ්නයක්. මේක හදද්දි අපි ඉතිස්සෙල්ලා අපේ ජිප්සන් කලර් එක මික්ස් කරගෙන ඉමු. මේක සිමෙන්ට් වලටයි ජිප්සන් වලටයි ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලට ඕනෙම එකකට පාවිච්චි කරන්න පුළුවන් කලර් ලික්විඩ් එකක්. හොඳට මේ දිය වෙනවා ජිප්සන් වල. හරි. එතකොට අපි ඉස්සෙල්ලාම කරන්නේ වතුර එකට ජිප්සන් ටික ටික දාලා තමයි කලවම් කරන්නේ. කොයිම වෙලාවකවත් ජිප්සන් එකට වතුර දාලා කලවම් කරන්න යන්න එපා. මොකද ඒකට හේතුව තමයි ජිප්සන් එකට වතුර දාලා කලවම් කරන්න ගත්තොත් එම සමහර වෙලාවට අපිට ගල් වෙන්න ඉඩ තියෙනවා ජිප්සන් එකේ. ඒකද අනිවාර්යෙන් ජිප්සන් එකට වතුර දාලා කලවම් කරන්න එපා. වතුර එකට ජිප්සන් දාලා කලවම් කරන්න. ඔයාලට පැහැදිලි ඇති කියලා මං හිතනවා. එතකොට හොඳ ටෙක්ස්චර් එකක් එනවා. ඊට පස්සේ කලවම් කරගෙන ඉවර වුණාට පස්සේ අපිට ඕනේ කලර් එක දාගන්නවා. කලර් එක අපිට ඩිසයින් එකකට ඕන නම් ඒක ඩිසයින් එක හදාගන්න පුළුවන්. නැත්නම් අපිට සම්පූර්ණම කළු බ්ලැක් එකකින් ඕන නම් හොඳට මෙයා කලවම් කරගත්තාම හොඳ බ්ලැක් එකක් එනවා. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් මෙහෙම වයිබ්‍රේට් කරන්න ඕනේ. නැත්තම් අර තියෙන්න පුළුවන් වායු බබළු ප්‍රමාණය පොඩි වායු බබළු රැඳෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ජිප්සන් චුට්ටක් දාලා ජිප්සන් මිශ්‍රණය පොඩ්ඩක් දාලා මේක අනිවාර්යෙන් වයිබ්‍රේට් කරලා ඊටු ටික දාන්න. සාමාන්‍යයෙන් ජිප්සන් භාජනයක් විනාඩි පැය භාගයක් විනාඩි 45ක් වගේ යද්දි හොඳට වේලෙනවා. ඔයාලට පැහැදිලි ඇති කියලා හිතනවා ජිප්සන් භාජනයක් හදන විදිය. එතකොට මේ ජිප්සන් එකේ අපි ඊළඟට කතා කරමු කොහොමද මෙයා වාර්නිෂ් කරගන්නේ. ඒ කියන්නේ හොඳ ෂයින් ලුක් එකක් හදාගන්නේ. කඩවල වල තියෙනවා වාර්නිෂ් කියලා ග්ලොස් ජෙල් එක උනත් පුළුවන්. වාර්නිෂ් එක අපිට ගන්න පුළුවන්. මෙයා හොඳ ෂයිනි ලුක් එකකට සීල් කරගන්න. විශේෂයෙන් කැන්ඩල් වලට ජිප්සන් භාජන ප්ලාස්ටර් ඔෆ් පැරිස් භාජන ගන්නවා නම් අපිට අනිවාර්යෙන් අපි වාර්නිෂ් කරලා ගන්න ඕනේ. නැත්නම් අපි අපේ දාන වැක්ස් එකේ තියෙන ෆ්‍රේග්‍රන්ස් වගේ ඒවා ඇබ්සෝබ් කරගන්න පුළුවන්. හරි. ඔයාලට ජිප්සන් ගැන යම්කිසි දැනුමක් හම්බුණා ඇති කියලා මම හිතනවා. අපි ඊළඟට ප්ලාස්ටර් ඔෆ් පැරිස් ගැන කතා කරමු.
ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපිත් එක්ක දිගටම වීඩියෝ එක රැඳී ඉන්න. ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා TikTok channel එක follow කරලා තියාගන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි. Goodbye.